ඉතින් කොහොමද අද නිමාඩු. ඊට පස්සේ පල්ලියට ගිහිල්ලා දැන් කොහොම යන්නේ මෙත්‍රෝ එකට ගිහිල්ලා කොහොම වෙන අල්බුබයි පැත්තේ. අපි ගිහලා මොකද වෙන්නේ කියලා. So හරි ඉතින් guys දැන් අපි ආවා අල්බුබයි ස්ටේෂන්. ඉතින් මෙතන දැන් පොඩි පයින් යනකොට තමයි තියෙන්නේ. අපි යන්න යන ප්ලේස් එක. එතනද ගිහලා පුළුවන් ආතල්ලේ දැන් කෝපයක් කාලා කෝපයක් ගහන ගමන් view එකක් තියෙනවා. Super view ya, ya අපි යන්න ඉරලා. ඉතින් guys දැන් තමයි මේ ට්‍රේන් එළියට ආවේ. ඉතින් මම දැන් මේ ඇවිදන් යන ගමන් පොඩි පාත්තයක් තියෙනවා. එච්චර ලොකු දුවන්නේ නැහැ. මීටර් 300 200ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් රයිට්. දැන් මට ඉස්සරහ පේනවා මොනවද පෙන්නන්නම් ඕනේ. මට පේනන් දැන් ඉස්සරහ බලා ගන්න පුළුවන් අතන ටවර් එකක් තියෙන්නේ. එතන නම් කැමරා එකක් තියෙනවා. මම මේක ඇතුළට ගියාද ඒක වහලා මොකද දන්නේ නැහැ. මම දන්නේ තාම වේලස්සන ඉඳ වෙන්නද මං සෑහෙන වේලස්සන අදායි. එදින guys tower එක මේකට කියන්නේ guys බලමු මෙතන දාලා තියෙනවා tower එක. right guys. තියෙන tower එක. Kopi abon na guys, kopi abon na bad. May sana away. Kinda almost ada start jilla metan diyana iddalanna podi places වලට පේනවා. ඉතින් මෙතන තියෙන පොඩි places ඉදගන්න. ඉතින් එතන පොඩ්ඩක් ඉදගෙන අපිට බලන්න ඉන්න පුළුවන් මේ තියෙන ලස්සන ට්වීට් එකක් තියෙන මේ තමයි view එක. ඔයාලට කිව්වා. right ඉතින් අපි පොඩ්ඩක් ඇවිදලා බලමු මේ පැත්තේ. මොකද්ද විස්තරය කියලා. right මේ පැත්තෙන් තියෙනවා hotel set එකක්. මේ පැත්තේ තියෙනවා ට්වීට් එක. ඉතින් අපි යන්නේ ඉස්සරහට. පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. guys මෙතන යන Greasy hotel එක ලොක් එකක් තියෙනවා. අවුලක් නැහැ ඉතින් shape එක යනවා. right guys ඉතින් කෝපේ යන්න බැලුවා මට ඒක පොඩ්ඩක් වීඩියෝ ගන්න බැරුව ගියා මොකද එතන පොඩි සිද්ධියක් වුණා. එතන හිටිය අලුත් ගල් කෙනෙක් නේපාල් ගල් කෙනෙක් ඉතින් එයා දන්නේ ඇත්තටම මෙතන කාඩ් එක දුන්නාම තමයි කාඩ් එක ලංකාවේ කාඩ් එක කමර්ෂල් බැංකුවේ කාඩ් එක. ඉතින් කාඩ් එක දුන්නාම ඒ කාඩ් එක ටැප් කරාම එතන ඔප්ෂන් එකක් එනවා පේ කරන්න දිනාම් වලින්ද නැත්නම් ලංකාවේ රුපියල් වලින්ද කියලා. එයා හිතුවේ කාඩ් එකේ සල්ලි නැහැ කියලා නෝ මනේ කිව්වා. එතන මං කිව්වා you have to select කියලා. දැන් තමයි එයා සිලෙක්ට් කරලා ඒක කරලා දුන්නේ. ඉතින් ඒකෙන් පොඩ්ඩක් මට අමතක වුණා කොහොමද ඒක වීඩියෝ ගන්න. guys මම ඉතින් පොඩ්ඩක් එළියට ආවා දැන් මේ මම ඉන්නේ ස්ට්‍රීට් එකක් තියෙනවා. එතන මේ කම්පියුටර්ස් බඩ වේම ගණන් අඩුයි කියලා දාලා තිබ්බා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් බඩ. right අපි ඉතින් බලමු මේ ප්ලේස් එකේ. right guys මම වීඩියෝ එකක් දැක්කා මේ දාලා තියෙනවා accessories, gadget, mobile phone and laptop එහෙම ගණන් අඩුවට ගන්න තැන් තියෙනවා කියලා මම යන්නේ ඒ වගේ තාම හම්බෙද කියලා බලන්න. බලමු ඉතින් හිතලා. එන පිටකට වගේ ස්ට්‍රීට් එකක් තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන එක කඩ. එනම් පිටකට වගේ ප්ලේස් එකක් බලන්න තියෙනවා. වොච් එක තියෙනවා. මොබයිල් ඇක්සසරිස් සෑහෙන දේවල් ටිකක් තියෙනවා මේ ස්ට්‍රීට් එකේ මම right guys පොඩ්ඩක් ස්ට්‍රීට් එක පැත්තට ගියා. ඒ පැත්තේ නම් බඩු සෑහෙන ලාභයි. දැන් ලාභයට ගන්න පුළුවන්. ලංකාවේ පිටකොට වගේ ප්ලේස් එකක් තමයි අල්කුබයි වල ඒ පැත්ත. ඇත්තටම පොඩි අයිඩියාස් ටිකක් තාම බලමු ඉස්සරහ මොන එක. so ඉතින් දැන් මම යනවා මේ ඉස්සරහ දින පාක් එක. ඒකට කියන්නේ අල්කුබයි පාක් කියලා. ඒකට ගිහිල්ලා පොඩ්ඩක් ඉඳගෙන මම ෆෝන් එක පොඩ්ඩක් charge කරගන්න ඕනේ. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ පැත්තේ තියෙනවා පාක් එක. එහා පැත්තේ මේකට එහා පැත්තේ තියෙන්නේ අපි ක්‍රීක් එක. පොඩ්ඩක් වෙනස් වුණා guys පාක් එකේ නැතුව මම දැන් මෙහෙම යන්නේ බර්ෂ්මන් මෝල් එකට. ඉතින් මෝල් එකට ගිහලා ෆෝන් එක පොඩ්ඩක් charge කරගෙන අපි ඉමු පොඩ්ඩක් මම යාළුවෙක් කෙනෙක් ඉව එයා පොඩ්ඩක් හම්බෙලා. ඊට පස්සේ වෙලාවක් තිබ්බොත් අපි ඩුබායි මේ පැත්තේ යමු. ඉතින් guys අපි
බර්ච්මන් මෝල් එකේ මේකට එන්න තියෙන්නේ ඔයාලට බර්ච්මන් මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බහලා එක්සිට් නම්බර් 3 එක තමයි ගන්න ඕනේ. රයිට් ඉතින් අපි පොඩ්ඩක් ඇවිල්ලා බලමු. යාළුවා ආවලු දැන් මම යනවා පොඩ්ඩක් හම්බෙන්න. හම්බෙලා ඊට පස්සේ අපි බලමු මොකද කරන්න කියලා. ගයිස් දැන් ඉතින් බර්ච්මන් වල යනවා. ඊට පස්සේ ලයිට් මාකට් එකක් තමයි මම දැන් වැඩ යනවා. එහෙම ගිහලා මම යනවා. වෙලාවි කොට බය මොකක්ද නැත්නම් පොඩිම යන්න තමයි ප්ලෑන් එක බලන්න. ගයිස් ඉතින් මම දැන් ඉන්නේ අපේ අන්තිම මෙට්‍රෝ ස්ටේෂන් එකේ. මේක තමයි දනුබ් ස්ටේෂන් එක. ඉතින් මෙතනින් එහාට මට බස් එක ගන්න ඕනේ 49. එහෙම අරගෙන කෙලින්ම දැන් යන්න මම ඉන්න තැන. රයිට් අපි ගිහිල්ලා යන්න ගලි මොනවා කන්න ඕනේ. රයිට් අපි යමු. රයිට් ගයිස් මම දැන් බස් එකේ යනකම් තමයි රයිට් දැන් ට්‍රේන් බස්සා දැන් ඔහොම 49 බස් එක නගලා යන්න ඕනේ. ගිහිල්ලා එතන තියෙන රෙස්ටුරන්ට් එකක් අපේ ගෙදර මොනවා කාලා එහෙම යමු අපේ රූම් එකට. රයිට් ගයිස් ඉතින් දැන් තමයි බස් එකෙන් බැස්සේ. බැලලා දැන් ඔහොම යනවා අල්මදීනයක් තියෙනවා එතන යනවා ඒකට ගිහිල්ලා මොනවද කාලා ඊට පස්සේ යන රූම් එකට. ගිහිල්ලා ඇස්ටලා ඒ කෝපයක් දාලා බෝල්ලයක් ගන්න එකක් දාලා එහෙමම අද දවසේ වැඩ කටයුතු ඉවරයි. එහෙනම් ගයිස් අපි දැන් යමු මොනවද කන්න අල්මදීනේ. කාලේ බොයිස් පිටවස් තියෙන්නේ අල්මදීන එක. ඒක ඇතුළේ තියෙනවා ඨානා පීනා කියලා රෙස්ටුරන්ට් එකක්. ඨානා පීනා කියන්නේ හින්දුවෙන් කනවා ගුණා වගේ සිද්ධියක්. සෝ ඉතින් දැන් රූම් එකට යන්න එහෙම ගිහලා වැඩ තියෙන ටිකක් කරලා එහෙමම නිදා ගන්න ඕනේ. ඉතින් අද දවසේ මේ බ්ලොග් එක ඉවරයි. රයිට් තාත්තේ බ්ලොග් එකෙන් අපි හැමෝම subscribe කරන්න, like කරන්න, and comment කරන්න and මොනවාද අඩුපාඩු කියලා කියන්න. මොකද මේ වගේ පළවෙනි බ්ලොග් එක. Okay, see you guys. See you in the next video.